ලොකුවක්කේ තේ එකක් හදලා දෙනවකෝ. හැමදාම අපි තේ එකම විදිහටනේ බොන්නේ. අද අපි ක්‍රීම් ටී එකක් බමුද? එන්නකෝ අපි හදලා බලමු. හෙලෝ ළමයි අද අපි හදන්න යන්නේ රසම රස ක්‍රීම් ටී එකක්. අපි බලමු ක්‍රීම් ටී එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. උණු වතුර ඕනේ. රත්ති ශෂ්‍ය පැකට් එකක් ඕන. ඔයාලට මේකේ රත්ති නෙමෙයි මොනවා හරි කිරිපිටි පැකට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ රුපියල් 25 ඉන්ස්ටන්ට් කොෆි පැකට් එකක් ඕනේ. මෙන්න මේ වීදුරුවක් ඕනේ. පොඩ ප්‍රයින්. මට පොඩ අමතක වුණානේ මේකට සීනිත් ඕනේ. අපි මුලින්ම මේ කොෆි පැකට් එක කඩලා මෙන්න මේ වගේ වීදුරුවකට දාගන්න. දාගෙන උණු වතුර පොඩ්ඩක් ගොඩක් නෙවෙයි පොඩ්ඩක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගන්න. දැන් ඉතින් ගැසිල්ලක් තමයි තියෙන්නේ. සුවඳයි ළමයි. මෙන්න මේක මෙන්න මෙහෙම ගොඩක් මේක අර මොනවාද කැපුචිනෝ වල අර පෙන ක්‍රීම් එක වගේ එන ගානට මෙන්න මේක කොහොම මේ ගාරුපෙන් ගොඩක් වෙලා ගහ ගන්න ඕනේ. මට මේක ගහලා දෙන්න කවුරු හරි හිටියනම් වටිනවා. හරි ළමයි මේක දැන් මේ බලන්න. පෙන්නන්න මේක. පෙන්නන්න ඕනේ. ඔව් පෙන්නන්න. මේ බලන්න මෙන්න තව ක්‍රීම් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම ගහන්න ඕනේ. මේ බලන්න දැන් මේ ක්‍රීම් බවට පරිවර්තනය වෙගෙන ඉන්නේ. මගේ උත්සාහය සාර්ථකයි. ළමයි මේක පුළුවන් තරම් ඔයාලා මේක මෙහෙම හැන්දෙන් ගහගන්න. මේ නැත්තම් ඒක ඒ රසම එන්නේ නැති වෙයි. අපිට දැන් මේ පිටින් මොනවාද කැපිචිනෝ බොන්න ඕන මෙන්න මේ විදිහට තමයි මැෂින් එකක් වගේ අත ඔහොම කර ඉන්න තියෙන්නේ. මේ පැකට් එක ගන්න එපා ඔයාලා ළමයි. මේ පැකට් එක ගන්න. මේ පොඩි එක 25යි මේ. මොනවද කන්නේ? බත්. කවුද කවන්නේ මේ ළඟ ඉඳන්? ලොකු අම්මා. තවත් ඉවර නැද්දානේ ඇති යෝග. නෑ මේක මේ කෝපෙන් භාගයක් වෙනවා මේ ක්‍රීම් එක හදෙන්න ඕනේ. උදේටම රහ. හරි ළමයි දැන් මේ කිරිපිටි පැකට් එක මේ වගේ මේ වීදුරුවකට දාගෙන ඒකට දාගන්න ඕනේ සීනි. මොකද අරගේ සීනි නැති හින්දා සීනි මේ මේස හැන්දක්. ඔයාලට සීනි රුචි පරිදි දාගන්න පුළුවන්. දාගෙන මේකට දාගන්න ඕනේ මේ උණු වතුර. ඉස්සලා පොඩ්ඩක් දාගෙන ඒක තර වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. සීනි ඔයාලට ඇති ගානට දාගන්න. සීනි වැඩිපුර බොන්න කැමති කෙනෙක් නම් වැඩිපුර දාගන්න. නැත්නම් අඩුවෙන් බොන කෙනෙක් නම් අඩුවෙන් දාගන්න. ඔයාලට කැමති විදිහට. ක්‍රීම්ද පෙනද දන්නේ මං හැදුවේ ක්‍රීම් ටී එකක්. අපි try කරලා බැලුවේ අවුලක් නැහැ. අපි try කරලා බැලුවේ. හරි. නේද දැන් කොහොමද? ඇත්ති තමයි. ඊට පස්සේ මේ පිටිකිරි දිය කරගත්ත එකට තව නෝතු ටිකක් දාගන්න. දාගෙන මේක මං හිතනවා මේ ක්‍රීම් වගේ වුණා කියලා. තව ගොඩක් මේක ගහන්න ඕනේ. ඔයාලා මේව කරනකොට මේක තනිකරම මේ ක්‍රීම් එකක් වගේ වෙනවා. ඊට පස්සේ මේ දිය කරගත්ත පිටිකිරි එක මේකට වව් ඔන්නෝම දාගන්න ඕනේ. ඊට පස්සේ හායි කියලා තමයි හાર્ට් එකක් ඇවිල්ලා තින්නේ මේ කැපචිනෝ වගේ. අන්න මේ කැපිචිනෝ ගෙදර හදාගන්න පුළුවන්. මේ උත්සාහය විතරයි ඕනේ. ගහලා ඊට පස්සේ මම බොන්නද? ඔව්. නෑ. ඔය නැද්ද? වෙන. රහයි. ඇත්තම රහයි ඈ. ඇත්තටම කියන්නේ? ඇත්තම රහයි. ඒක අර උඩ මේ අර පෙන කොෆි එකේ පෙන පොඩ තිත්තයි.
එරටට ඔයාලා try කරලා බලන්න. try කරලා බලන්න. ඒක ඇත්තටම හරි. ඒක තව පොඩ්ඩක් මේ අර අත වේගය කරලා හයියෙන් ඔහම ගහ ගන්න ඕනේ. ඒතකොට තමයි අර ක්‍රීම් එක වගේ වෙන්නේ. මේක පොඩක් පෙන ගතිය. මේ කැපචිනෝ වගේ තමයි මම. මේ හાર્ට් එකක් තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. subscribe කරන්න හැමෝම. bye